කොහොමද ඔන්න අද වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද චුට්ටක් එළියට ඇවිල්ලා තමයි වීඩියෝ කරන්න හිතුවේ. මේ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ views 1000ට කොච්චර අපිට ගෙවනවද කියලා. ඇත්තටම මමත් මොනිටයිසේෂන් ඔන් කරේ ළඟදී දැන් සති දෙකක් විතර තමයි. ඇත්තටම මං හිතන විදිහට නම් මං අහලා තියෙන විදිහට නම් views වලට මේ YouTube එකෙන් සල්ලි ගෙවන්නේ නැහැ කොහෙත්ම. ඒ views වලට නෙවෙයි සල්ලි ගෙවන්නේ අපේ වීඩියෝ අතරතුර ad play වෙනවනේ. අන්න ඒවට තමයි සල්ලි ගෙවන්නේ. ඒත් ඒ ad මේ වීඩියෝ එක බලන කෙනා ඒ ad එක බැලුවොත් තමයි ඒත් සල්ලි හම්බෙන්නේ. නැත්තම් ad එක skip කරලා ගියොත් ඒත් අපිට සල්ලි හම්බෙන්නේ නැහැ. ඇත්තට මේ YouTube එකේ සල්ලි හොයන්න අපි sub 1000කුයි පැය 4000කුයි අනිවාර්යෙන් කම්ප්ලීට් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපිට මේ මොනිටයිසේෂන් ඔන් කරන්න අවස්ථාව ලැබලා දෙන්නේ. ඒකෙදිත් අපි ඒ තියෙන විස්තර හරියටම පුරවලා දෙන්න ඕන. මොකක් හරි වැරදුනොත් ඇත්තටම එරර් එකක් එන්න පුළුවන්. ඒ නිසා ඒ විස්තර හරියටම පුරවලා දෙන්න ඕන. ඊට පස්සේ මේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ views 1000ට කොච්චර ගෙවනවද කියන එක. ඇත්තට මෙහෙම views වලට නම් මේ සල්ලි ගෙවන්නේ නැහැ. ඇත්තට මම කරන වීඩියෝත් එක්ක මේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මේ මම කරන්නේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කිරීමට අපි ඒ කියන්නේ එදිනෙදා ජීවිතේ ඒ කියන්නේ සාර්ථකව ගත කරන්න ඕන විදිහනේ. ඉතින් එහෙම වීඩියෝ කරන්නේ views ලබාගෙන මේ වැඩි මුදලක් ලබා ගන්නද කියලාත් ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ views අපි කොච්චර ලබා ගත්තත් වැඩක් නැහැ. මම දන්න තරමින් ෂෝට් වීඩියෝ කරන කෙනෙක් මේ views ඒ කියන්නේ ලංකාව ටාගට් කළා ෂෝට් වීඩියෝ කරන කෙනෙක් views 1000ක් නෙමෙයි views ලක්ෂයට මේ ඩොලර් එකක් වගේ පුංචි මුදලක් තමයි මේ YouTube එක මගින් ගෙවන්නේ මම දන්න තරමින්. ඔයාලත් හොයලා බලන්න ඒ ගැන. ඇත්තටම කියන්න ඕන උනේ මේ කොහෙත්ම views වලට මේ YouTube එකෙන් සල්ලි ගෙවන්නේ නැහැ. ඒ ad play වෙන විදිහට තමයි සල්ලි ගෙවන්නේ. ඒත් ඒ ad YouTube ඒ වීඩියෝ එක බලන කෙනා ඒ ad එක බැලුවොත් තමයි ඒත් අපිට සල්ලි එකතු වෙන්නේ. ඇත්තටම YouTube කරනවා නම් මම කියන්නේ මේ ඉවසීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මොකද මේ ඇත්තටම විනෝදාංශයක් විදිහට තමයි මම නම් මේ YouTube එක කරන්නේ. මොකද සල්ලි බලාපොරොත්තුවෙන් මේ වගේ දෙයක් කරලා මේ අපිට අද කරලා හෙට සල්ලි හම්බෙන්නේ නැහනේ. YouTube එකෙන් සල්ලි ගන්න නම් මොනිටයිසේෂන් ඔන් කරපු ගමන්ම අපිට කොහෙත්ම සල්ලි හම්බෙන්නේ නැහැ. දැන් මම සති දෙකක් වගේ තමයි මොනිටයිසේෂන් ඔන් කරලා ඒත් මට ඩොලර් 7-5ක් දවසට 6ක් ඒ වගේ තමයි එකතු වෙන්නේ. මේ එහෙම එකපාරම මේ ඩොලර් 1-2ක් එහෙම හම්බෙන්නේ නැහැ. මේ ඒ නිසා YouTube කරන කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ ගැනත් සැලකිලිමත් වෙන්න හිතන්න එපා. කොයිම මොහොතකවත් දැන් හරි watch time 4000ත් හරි sub 1000ත් හරි මේ දැන් ඔන්න අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා නම් කොහෙත්ම හිතන්න එපා. මේ ඇත්තටම මේ ඉවසීම තියෙන්න ඕන. කරන එක අතාරින්න එපා. අපිට සත ගණන්නේ ලැබෙන්නේ මේ කියලා කරන එක අතාරින්න එපා. ඇත්තටම ඔයා කරන වීඩියෝ ඒ පැත්තෙන් දිගටම කරගෙන යන්න. මොකද කවදා හරි දවසක අපිට තැනකට යන්න පුළුවන් වෙයි කොහොමත්. මේ තමන් කරන දේ වීඩියෝ දාන එක දවසක් ඇර දානවා නම් එහෙම ඒ කියන්නේ සතියට වීඩියෝ 3ක්වත් අඩුම YouTube එකට දාන්න පුරුදු වෙන්න. මොකද එහෙම අතෑරලා දාන්න එපා. මේ මොකද YouTube එකට වීඩියෝ දාන තරමට තමයි අපිට ඒ YouTube එකේ ඒ කියන්නේ තැනක් තියෙන්නේ. ඒ ගැනත් හිතලා වීඩියෝ දාන්න. ඒ වගේම තමයි නිකන් බොරුවට හිතන්න එපා මේ views වලට මේ සල්ලි ගෙවනවා කියලා නම් කොහෙත්ම හිතන්න එපා. මේ ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ad play වුණත් ad බැලුවොත් තමයි අපිට ඩොලර් 7 ගණන් වුණත් එකතු වෙන්නේ.
ඇඩ් එක ස්කිප් කරලා ගියොත් අනිවාර්යයෙන්ම ඒ ගානවත් එකතු වෙන්නේ නැහැ. ඇත්තට මේ වගේ වැරදි මත තියාගන්න එපා. මේ views වලට සල්ලි ගෙවනවා. මේ views නිසා මිනිස්සු මේ වගේ වීඩියෝ දානවා, නරක දේවල් දානවා. එහෙම කියලා හිතන්න එපා. මේ මොකද මම නම් වීඩියෝ දාන්නේ මගේ එකම බලාපොරොත්තුව තමයි මම දාන වීඩියෝ එකකින් කාට හරි පොඩි හරි ප්‍රයෝජනයක් වෙනවා නම් ඒක තමයි මගේ සතුට. ඇත්තටම මේ සල්ලි දැන් YouTube එකෙන් සල්ලි ගන්න මෙහෙම අද වීඩියෝ දාලා හෙට සල්ලි ගන්න හිතන කෙනෙක් නම් ඇත්තටම YouTube කරන එක ගැන දෙපාරක් හිතන්න. මේ මොකද YouTube කියන්නේ අද දාලා හෙට සල්ලි ගන්න පුළුවන් තැනක් නෙවෙයි. ඇත්තට මේ views වලට සල්ලි දෙනවා කියන එක ගැන නම් මේ හිතන්න එපා. මොකද ඇඩ් ප්ලේ වෙන ගානට තමයි සල්ලි ගෙවන්නේ කියලා ආදරෙන් මතක් කරනවා.